right පුතා ඔයාට අපි ප්‍රොමිස් වෙලා තිබ්බ දෙයක් ඒ තමයි after A level ඉවර වෙලා ඉන්න ඔයාට වැදගත්ම දේවල් ටික ඔයා දන්නවද පුතා ඩිග්‍රී එකක් කියන්නේ මොකක්ද ඩිග්‍රී එකක් ඇතුලේ වෙන්නේ මොනවද GPA එක කියන්නේ මොකක්ද ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මෙහෙම කියන්නම්කෝ ක්ලාස් එකක් ගන්න කොහොමද ක්ලාස් එකක තියෙන වටිනාකම මොකක්ද ප්‍රැක්ටිකල් නොලෙජ් එක ග්‍රැබ් කර ගන්නවා කියන්නේ මොකක්ද ඇයි මේව කතා කරන්න ඕන මේ පොත දාන්න ඉන්නවද නේද right මේ පොත දාන ඔයාට ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් ගැන හරි දරුවක් නැතුව ගියොත් එහෙම වෙන්නේ ඔයා ගොඩක් වෙලාවට ඕනේ ඩිග්‍රී එක ගැන දන්නේ නැහැ මොකක්ද ඕනේ ඩිග්‍රී එක කියලා හරි අවබෝධයක් නැහැ අන්තිමේදී මොකක් හරි හිතන ඩිග්‍රී එකට ආවට පස්සේ ඒක ඇතුළේ වැඩ ටික කරගන්න බෑ සරල කතාව ගත්තොත් එහෙම ඔයා දැනගන්න ඕනේ ඔයා යන ඕනෑම ඩිග්‍රී එකකින් ගොඩ යන්න ඒකට අරමුණක් එක්ක යුනිවර්සිටි එක ඇතුළට පුතා යන්න ඕනේ මොකද අපි යුනිවර්සිටි එක ඇතුළේ ඕන තරම් දරුවෝ දකිනවා මොනවද කිසිම අරමුණක් නැහැ ආවට පස්සේ ඩිග්‍රී එකේ වෙන දේවල් තේරුම් ගන්න සෙමෙස්ටර් එකක් විතර යනවා මාස 6ක් විතර යනවා ඊට පස්සේ වැඩේට එනවා කරගෙන යනවා ටික හොඳට පුළුවන් වෙලානේ මේ කරන්නේ ඒක කරගන්න එපා යුනිවර්සිටි ලෙක්චරර් කෙනෙක් විදිහට මීට අවුරුදු 4කට කලින් යුනිවර්සිටි එකට මේ ඉංග්‍රීසි IT කියන ප්‍රෝග්‍රෑම්ස් එක පටන් ගන්න ඊට කලින් ඒවටත් කලින් ඔයගොල්ලන්ගේ අයියලා කළාට කැම්පස් එක පොත දානකොට ඔයගොල්ලන්ට වගේ අපි ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් හැම එකක් ගැන කතා කරා ඒ වීඩියෝස් ටික තියෙනවා YouTube එකේ ඒක බලන්න බලලා ඉවරලා වගේ ප්‍රශ්න දාලා දෙන්න සබ්මිට් කරලා දෙන්න මම ඒවට වෙනම උත්තර දෙන්නම් ඒක අනිවාර්යෙන් කරන්න හරි අපි යමු කතාවට GPA එකට ඔය කතා ටික ඔක්කොම ඉවර කරමු හරි කැම්පස් පොත දාපු ඔයාගේ වැදගත්ම දේවල් ටික පුතා දාන්න ඉන්න ඔයාට ඉතින්ලම දැන් තව එකක් කියන්නේ අයිඩියා රිලිපාත් YouTube channel එකට ගිහිල්ලා ඔයා බැලුවා නම් පහළ තියෙන වීඩියෝස් ටික එතන තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ගැනම ඩිස්කස් කරනවා ඒ ටික බලන්න එතන හැම ඩිග්‍රී එකක් ගැනම මගේ ඩිස්කස් කරලා තියෙනවා ටෙක්නොලොජි ළමයිට අලුතෙන් එකක් දානවා මොකද මේ AI එක්ක ඔයගලන්ට කරන්න පුළුවන් දේවල් වල ලොකු අප්ඩේට් එකක් යන හින්දා ඊට අමතරව තව අලුතෙන් ඇඩ් වෙච්ච ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ගණනාවක් ගැන අපි වෙනම ඩිස්කස් කරන්න ගණනාවක් කියන්නේ මහ ලොකු ප්‍රමාණයක් නේ ඔය තියෙන ගොඩාක් ඒවා ඩිස්කස් කරලා තියෙන්නේ ඒවා බලන්න ඒවා බලනවත් එක්ක ඔයාලට ප්‍රශ්න අහන්න මේ සතිය අපි උත්තර දෙනවා ඒක ප්‍රශ්නයක් නැහැ ඉතින් මේ ඒක නෙමෙයි කතාව GPA කියන එක කෙනා ක්ලාස් එකක් ගන්න එක ඊට පස්සේ ප්‍රැක්ටිකල් නොලෙජ් එක අල්ල ගන්න එක ග්‍රැබ් කරගන්න එක කොච්චර වටිනවද ඔයා ඉන්ඩස්ට්‍රියට නැත්නම් ඇකඩමිය වලට යන්නේ ඉන්ඩස්ට්‍රිය කියන්නේ ඔයා ජොබ් එකක් කරන්න නිකන් යනකොට ඇකඩමිය කියන්නේ ඔය ලෙක්චරින් ඒ වගේ සයිඩ් එකට යනවා කොච්චර වටිනවද මේ ඔක්කොම කලින් කතා කරන්න බෑ ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එක ඒ GPA කියන්නේ මොකක්ද කියලා GPA එක උදා මේ GPA කියන එක කෙනා අපි ගත්තොත් එහෙම මේක ගැන කතා කරද්දී මෙන්න මේ කියන දේවල් ටික අමතක නොකර ඔළුවට දාගන්න ඕනේ මේ කියන දේවල් ටික ඔළුවට දාගන්න ඕනේ මොනවද දාගන්නේ උදා ඔයා අවුරුදු 4ක ඩිග්‍රියක් නම් කරන්නේ ඔයාට තියෙනවා semesters 8ක් අවුරුදු 3ක නම් කරන්නේ ඔයාට තියෙනවා semesters 6ක් කොහොමද මේ semesters කැඩෙන්නේ ඔයා පළවෙනි අවුරුද්දේ ඉන්නවා නම් ඒකේ semesters දෙකක් තියෙනවා ඔයා දෙවෙනි අවුරුද්දේ ඉන්නවා නම් ඒක semesters දෙකක් තියෙනවා මේ වගේ ඕගොල්ලෝ අයියලා කරලා මොකද දන්නේ වලද මම මේ වෙනම කතා කරන්නේ යුනිවර්සිටි ලෙක්චරර් කෙනෙක්ගේ වාට ලැබෙන්නට දැනුම තියෙනවා ඒ දේවල් ටික දැන් නිකන් ඔය දේවල් ගැන උඩින් දැනගත්තට ඕගොල්ලන්ගේ අන්තිමේදී වෙන්නේ මොනවද කියන එක ගැන ගැඹුරු කතාවක් අපි මෙතන තියෙනවා third year එකේදී ඔය වගේම තමයි ඉතින් ඔය වගේ අවුරුදු 4ට semesters 8ක් වෙනවා සාකච්ඡා කතාව එච්චරයි මේ හැම semester එකක් ඇතුළේම modules නැත්නම් විෂයන් තියෙනවා ඒක තියෙනවා ඔයාගේ ඩිග්‍රී එකට අදාළව එහෙම නැතුව මේ ඒක හොඳට මතක තියාගන්න මෙන්න මේ කියන කතාව ටික හොඳට ඔළුවට දාගන්න යුනිවර්සිටි එක අනුව ඔයා කරන ඩිග්‍රී එක අනුව වගේම මොකක්ද ඔයා කරන ඩිග්‍රී එක ඔයා කරන යුනිවර්සිටි එක මේ දෙක අනුව ඔයාගේ උගන්වන කරිකියුලම් එක වෙනස් වෙනවා ඒ කියන්නේ කරිකියුලම් එක කියන්නේ මොඩියුල්ස් ඔය විෂය ගණනාව විෂයන් ටික ඒක වෙනස් වෙනවා නැත්නම් ළමයි හිතන් ඉන්නවා නම් කවුරු හරි හැම යුනිවර්සිටි එකකම එකම ඒ කියන්නේ එකම ඩිග්‍රී නෑ එකම නම නම් තියෙන්නේ එකම මොඩියුල් ටික තියෙන්නේ අන්තිමේදී එකම දෙයක් වෙන්න සමාන වෙන්න ගොඩක් වෙලාවට කරිකියුලම් හදනවා ඒක ඇත්ත හැබැයි එකම නෙමෙයි
එකම නෙමෙයි. එතකොට ඔන්න දැන් අපි විෂයන් වල දැන් ඔයා හිතන්න ඔයා මොන ඩිග්‍රී කරත් හරිද? ඔයා ආකිටෙක්ට් වෙන්න පුළුවන් කරන්නේ. ඔයා ඉංජිනේරින් වෙන්න පුළුවන් කරන්නේ. ඔයා එහෙම නැත්නම් ICT එකක් කරනවා වෙන්න පුළුවන් ඩිග්‍රී එක. එහෙම නැත්නම් ඔයා ඒ කියන්නේ ICT තියෙනවනේ එහෙම. BICT එහෙම. එතකොට නැත්නම් ඔයා ඩාන්සින්, මියුසික් සම්බන්ධ ඩිග්‍රී එකක් වෙන්න පුළුවන් කරන්නේ. ලෝ වෙන්න පුළුවන් කරන්නේ. මේ ඕනම ඩිග්‍රී එකකදී විෂයන් තියෙනවනේ එක එක සෙමෙස්ටර් කරන්නේ. සෙමෙස්ටර් එකක් ඇතුලේ සාමාන්‍ය විෂයන් 4ක් 5ක් 6ක් 7ක් මේ වෙන්න පුළුවන්. ඒ වගේම මේකේ තව කියනවා අන්තිම අවුරුදු වලදී ඉලෙක්ටිව්ස් හා කම්පල්සරි කියලා. අනිවාර්යෙන් ඔයා කළ යුතු සබ්ජෙක්ට් ටිකක් තියෙනවා අන්තිම අවුරුදු වලදී. සමහර මොඩියුල්ස් එක තෝරගන්න පුළුවන්. සමහරට සම්පූර්ණයෙන්ම තෝරගන්න එකක් පුළුවන්. එතකොට ඒවා කොහොමද තෝරගන්නේ? ඒවත් අපි උදව් කරනවා. අපේ ඉංග්‍රීසි IT එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දරුවන්ට අපි අන්තිමේදී ඒවත් උදව් කරනවා. මොකද අපි දන්නවනේ ළමයි කියන්නේ ඒවත් එක්ක ඒ එක්ස්පර්ට් ලැක්ක ඒව තෝරගන්නවා ඒක කතා කරනවා. ඉතින් දැන් මෙතන තියෙන ප්‍රශ්නේ ඔයා ඔන්න විෂයන් ටිකක් ගන්නවා. අපි මේ විෂයන් වලට කියමුකෝ නිකන් ABCD කියලා විෂයන් වල නම් ටිකක්. මේක ඔන්න ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් කියලා හිතන්න. මේක හියුමන් රිසෝස් මැනේජ්මන්ට් කියලා හිතන්න. මේක කැල්කියුලස් කියලා හිතන්න. මේක ඉන්ජිනියරින් මැතමැටික්ස් කියලා හිතන්න. එහෙම කියන්නම ඔන්න මේ ABCD කියලා ගන්න නැතුව ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් මේ මොඩියුල් ටික. ඕක එතකොට දැන් ලෝ කරන කෙනෙක්ට තම වෙනස් වෙනවා. එහෙම මේකට වෙනස් වෙනවා. ස්ට්‍රැටජික් මම මේ නිකන් නම් ටිකක් ගන්නවා. History of arts කියලා දාන්න. History of arts. ඊළඟ මොකක්ද? Calculus. තව HRM का human resource management. මේ එක ඩිග්‍රී වල තියෙන විෂයන් ටිකක් මේ එකට ගෙහුවේ හරි. ඔයාලට මේ තේරෙන්න සහ හැමදාම බලන්න හින්දා. ඉතින් ඔයාගේ ඩිග්‍රී අනුව ඕක වෙනස් වෙනවා. ඔන්න පුතා මේ ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් වලට ක්‍රෙඩිට්ස් කියලා එකක් කියනවා මම. ක්‍රෙඩිට්ස් කියලා එකක් මම කියනවා. ක්‍රෙඩිට්ස් මම කියනවා දෙකක් දෙනවා කියලා. History of arts එක. History of art එකට මම දෙනවා ක්‍රෙඩිට් 3ක්. Calculus එකට මම දෙනවා ක්‍රෙඩිට් 2ක්. HRM එකට human resource management එකට දෙනවා මම ක්‍රෙඩිට් 4ක්. ඔන්න කතාව. ක්‍රෙඩිට් 4ක් දුන්නා. හරි. ක්‍රෙඩිට් 4ක් දුන්නා. මේ එක එකට ක්‍රෙඩිට්ස් ඔන්න ක්‍රෙඩිට්ස් දුන්නා 2 3 2 4 වගේ එහෙම දුන්නා. පුතා මතක තියාගන්න ක්‍රෙඩිට්ස් ගන්න වැඩි එකකට වැඩි ලකුණක් දාගත්තොත් ඔයාට GPA එක වැඩි වෙනවා. සරල කතාව එච්චරයි. ක්‍රෙඩිට් ගන්න වැඩි එකකට වැඩි ලකුණක් දාගත්තොත් GPA එක වැඩි වෙනවා. වගේම අඩු ගන්න දාගත්තොත් අඩු වෙනවා. කොහොමද මේක ලකුණු වලින් කතා කරන්නේ? මම අදින්නම් පොඩි ටේබල් එකක්. ඉස්සර A level වල වගේ නෙමෙයි ඔන්න යුනිවර්සිටි එකේදී. A plus A, A minus, B plus B, B minus, C plus C, C minus ඔහොම යනවා. හරිද? C minus වලට පස්සේ ඉතින් ඕකේ ඒ කියන්නේ එහෙමයි. C minus වලට පස්සේ ඔයා යන්න එපා කොහොමවත් වැඩක් නැහැ. එහෙම ලියලා. C minus වල නෙමෙයි C එකක් ගන්න ඕනේ. ඒවත් වෙනම කතා කරමු. මේ එතකොට දැන් ඔයාට මේ A plus එකක් කියන්නේ කොයි සාමාන්‍ය ලකුණු කීයක් වගේද? සාමාන්‍ය හිතන්නකෝ සාමාන්‍ය ඒක වෙනස් වෙනවා. අපි ගත්තොත් එහෙනම් දැන් මේ A minus එකක් 65 වෙන්න පුළුවන්. දැන් මෙතන ඔයාට A plus එකක් 85 වගේ ඒ වගේ ගන්න. එතකොට C minus මුගක් අඩු ගන්න. ඒක 30 ගානකින් වගේ යන්න පුළුවන් ලකුණු. එහෙම වැඩි යනවා. හරි. එතකොට ඔයාට A එකක් A plus එකක් වගේ දැම්මොත් අපි කියනවා GPA එක එකට 4ක් වෙනවා. හරි. එතකොට මේකේ ඊට පල්ලෙහාට යද්දී ඕක අඩු වෙනවා. 3.7 3.3ක් B plus එකක් දාගත්තොත් 3ක් වෙනවා. B එකක් දාගත්තොත් B minus එකක් දාගත්තොත් 2.7යි ওই විදිහට අඩු වෙනවා. හරි. ඔයා මතක තියාගන්න අමාරු සබ්ජෙක්ට් එකකට ඔයා වැඩි ක්‍රෙඩිට් ගාණක් වැඩි ලකුණක් දාගත්තොත් ඒ ක්‍රෙඩිට් ගාණ තියෙනවනේ ඒ ක්‍රෙඩිට් 4ක සබ්ජෙක්ට් එකක් තිබ්බ මතකද? HRM කියලා. ඒකට ඔයා A+ එකක් දාගත්තොත් ඔයාගේ GPA ගොඩක් වැඩි වෙනවා. සරල කතාව ඒක. එතකොට ලේසි සබ්ජෙක්ට් එකක් තිබිලා ඒකට තේ දාගත්තොත් ඒ GPA වැඩි වෙනවා ඇත්ත. හැබැයි අර වගේ ලොකු ප්‍රමාණයකින් වැඩි වෙන්නේ නැහැ. ඒකයි මම ඔය කියන්නේ ඉංග්‍රීසි එකේ IT එකේ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එක ෆයිනල් ඉයර් රිසර්ච් ඕවා හරි වැදගත්. ඒක ක්‍රෙඩිට් ගාණ වැඩි. ඒකත් එක බුක් ගාණ නගිනවා වගේම ඉන්ඩස්ට්‍රියටත් ඒ ඕනේ. හරි. ඔන්න ඔය කතා ටික ඔහොම යනවා. ඉතින් මේ
කොහොම තමයි GPA එකේ මුලින්ම ඔය විදිහට ලකුණු ප්‍රමාණයත් එක්ක ලොකු වෙනසක්, ඒ කියන්නේ ක්‍රෙඩිට් ගානත් එක්ක ලොකු වැදගත්කමක් තියෙනවා. ක්‍රෙඩිට් ගාන වැඩි වෙන්න වැඩි ලකුණක් ගන්න වෙනවා හොඳයි. හැබැයි මතක තියාගන්න අනිත් විෂයන් අමතක කරන්නත් බෑ. හේතුව එකක් හරි රිපීට් වුණොත් ප්‍රශ්නයක්. රිපීට් වුණාට පස්සේ ඊළඟ පාර කරනකොට හම්බ වෙන්නේ 100 එකක්. 100 එකට වඩා දෙන්නේ නැහැ. හරි. ඊළඟට මතක තියාගන්න ඕවරෝල් GPA එකක් ඔයාලා ගන්නවා අන්තිමට. ඔය විදිහට දැන් සෙමෙස්ටර් එකේ හදාගෙන එනවනේ. පළවෙනි සෙමෙස්ටර් එක, දෙවෙනි සෙමෙස්ටර් එක, තුන්වෙනි සෙමෙස්ටර් එක. ඔහොම හදාගෙන ඇවිල්ලා අන්තිමටම ඔයාට එනවා GPA එක. ඒක 3.7ට වැඩි නම් ඔයාට ගන්න පුළුවන් එක ෆස්ට් ක්ලාස් ඩිග්‍රී එකක්. ඕක 3.3ට වඩා වැඩි නම් සෙකන්ඩ් අපර් එකක් හම්බ වෙනවා. 3.0ට වඩා වැඩි නම් සෙකන්ඩ් ලෝවර් ක්ලාස් එකක් හම්බ වෙනවා. ඔයිටත් වඩා පාස් වෙනා ඉතින් ජස්ට් පාස් තමයි. ඔහේ පාස් එකක් තියෙනවා. එහෙම නෙමෙයි අපි ක්ලාස් එකක් අරගෙන උදාලට මේ ලෙක්චර් කියන්නේ ඔයාලට යුනිවර්සිටි ලෙක්චරින් එකේ වෙනවා ඔයාලට ක්ලාස් එකක් ඕනේ. ඉතින් ක්ලාස් එකක් ගන්න ඔයා කොහොමද වැඩ මේක කරන්න ඕනේ? මේ කියන හැම දෙයක් ගැනම අපි කතා කරන්නේ එහෙම. එතකොට ක්ලාස් එකක් ගන්න එකේ තව වැදගත්කම මොනවද? පිට රටකට ස්කෝලර්ෂිප්ස් වලට එහෙම ඇප්ලයි කරද්දී ඔයා මේ ක්ලාස් එක කියන දේ ගොඩාක් වෙලාවට අති වැදගත් වෙනවා. ගොඩාක් වෙලාවට වැදගත්. ඒ වගේම ඔයා කරන රිසර්ච් එක, ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එක මේවා ගැන වෙනම කතා කරමු. ඒවත් වැදගත් වෙනවා. කොහොම තමයි යන්නේ කතා. තේරෙනවද? ඔය වගේ ලොකු වැදගත්කමක් මේ දේවල් ඇතුලේ තියෙනවා. හරි. ඊළඟට ඔන්න එක්සෑම් එක ගැන පොඩි දෙයක් කියන්න මේක හොඳට වැදගත්. ඔයාගේ ෆයිනල් එක්සෑම් එක කියන එක අන්තිම එක්සෑම් එක නේ. ෆයිනල් එක්සෑම් එක කියන්නේ කොහෙද තියෙන්නේ? අර සෙමෙස්ටර් හැම සෙමෙස්ටර් එකකම තැනක ෆයිනල් එක්සෑම් තියෙනවා. එතකොට ඔන්න ඒකෙදි 60ක් 70ක් වට ෆයිනල් එක්සෑම් පේපර් එකට හම්බ වෙනවා. 30ක් 40ක් විතර හම්බ වෙනවා CA කම්පොනන්ට් එකට. CA කම්පොනන්ට් කියනවා ඒක ඇතුළේ තමයි ඔය කියන්නේ assignment, viva, presentation, quizzes ඊළඟට මිඩ් එක්සෑම් එක අරම ඔයාලගේ තියෙනවා. ෆයිනල් එක නෙමෙයි මිඩ් එකේ. ඒ වගේ එක්සෑම් එකේ ඇතුලේ මෙන්න මේ 130 40 කියන එක ගන්න හරිය ලේසි. ඒ වගේ මේ 130 40 ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන් යුනිවර්සිටි එකේ ඒ ලෙක්චර් අනුව ඒ දේවල් වෙනස් වෙන්න පුළුවන්. මේ 60 60 70 කියන එකක් වෙනස් වෙන්න පුළුවන්. හරි. හැබැයි ඒ කියන්නේ සමහරවිට ඔයාලට CA කම්පොනන්ට් එකක් විතරක් පාවිච්චි කරලා උනත් ඉවැලුවේට් ආව කරන්න පුළුවන්. ඒක මොඩියුල් එකේ තියෙන ක්‍රෙඩිට් ගාන අනුව එහෙම වෙන්නේ. සහ මොඩියුල් එක ගොඩක් ප්‍රැක්ටිකල් බරද ඒවත් එක්ක ඔය කතාව යන්නේ. හරි. ඉතින් මේ එහෙම තමයි කතාව යන්නේ. එතකොට මතක තියාගන්න මෙන්න මේ CA කම්පොනන්ට් එකේ ලකුණු ටික ඔයාට ගන්න මෙන්න මේ ෆයිනල් එක්සෑම් එකට හොඳ ලකුණු ගත්තොත් තමයි ඒකකට A+ එකට යන්න පුළුවන් වෙන්නේ. හැබැයි යුනිවර්සිටි එකේ එක්සෑම් වල දැන් මතක තියාගන්න ක්‍රමයක් පහේ ශිෂ්‍යත්වය වගේ A level O level වගේ එහෙම නෑ. ඔයාගේ ලෙක්චර් තමයි පේපර් එක හදන්නේ. ඒක හදන්නේ අපිට කියනවා උතා ඔය කරිකියුලම් ඒ කියන්නේ කරිකියුලම් එක කියන්නේ විෂයන් ඔක්කොම එකට තියෙන එක මොඩියුල්ස්. හැම මොඩියුල් එකක් ඇතුළේම තියෙනවා ලර්නින් අවුට්කම් කියන එක. මම වෙන වීඩියෝ එකක් කරලා තියෙනවා එක්සෑම් ගැන. ඒක බලන්න. ඒක හොඳට පැහැදිලි කරනවා. මේ ෆයිනල් එක්සෑම් එක ඒකට ෆයිනල් එක්සෑම් එකට කොහොමද සාමාන්‍යයෙන් පේපරේ මොනවද බලාපොරොත්තු වෙන්නේ? ලර්නින් අවුට්කම්ස් ටික කවර් කරන්න. මේක විවිධ විදිහට එනවා. ඒ ඔක්කොම ටික අපි අරගෙන කතා කරනවා. ඒව ඔක්කොම ඔළුවට දාගෙන යුනිවර්සිටි ඇතුළට ගියොත් ඔයා දන්නවා මොනවද එළියට ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ දැනුම ඔයා ඉංග්‍රීසි වලින් එළියට දෙන එක කරන්නේ. ඒ දැනුම ඉංග්‍රීසි වලින් එළියට දෙද්දි අපි ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් සහ ගොඩක් ස්ටෑන්ඩඩ් ඒවා යූස් කරනවා. තව දෙයක් කියන්න මම IT උගන්වන යුනිවර්සිටි එකටම කියලා. ඒ කාලේ කොහොමද කිව්වා යුනිවර්සිටි එකේ අපි පාවිච්චි කරනකොට මේ අපි පාවිච්චි කරන IT තව ඒක යුනිවර්සිටි ඇතුළට කොහොමද සම්බන්ධ කරන්නේ කියන එක කතා කරන්නේ. ඔයා බලන්නකෝ OpenAI, ChatGPT ලගේ ඇකඩමියක් පටන් ගත්තනේ. ඒගොල්ලෝ කැම්පස් වලට IT කියලා, ඒ කියන්නේ කැම්පස් වලට IT නෙමෙයි, ඒ කියන්නේ AI කැම්පස් වලට යූස් කරන විදිහ කියලා වෙනම පාර්ට් එකක් දාලා තියෙනවා. මම ඔය කලින් කිව්වේ. මගේ වීඩියෝස් වල බලන්න. ඒ කියන්නේ අපි OpenAI ළඟ කොපි කරනවත් OpenAI අපි කොපි කරනවත් කියන එක නෙමෙයි. කියන දේවල් හරි කියන එක කියන්නේ. යුනිවර්සිටි ලෙක්චරර් කෙනෙක් විදිහට හරිම දේ දෙන්නේ. ඒ කියන්නේ කැම්පස් එක ඇතුලේ වැඩ කරන එකේ දැන් ඔයා පාවිච්චි කරන IT ටික කැම්පස් එකට සම්බන්ධ කරන්න ඕනේ යුනිවර්සිටි. එච්චර. ඒ ටික ගොඩ දාගත්තොත් ඔයාට බයක් නැතුව යුනිවර්සිටි එක ඇතුලේ වැඩ ටික perform කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා එතන හරියට perform කළොත් එතනින් එහාට බය වෙන්න දෙයක් නැහැ පුතා. ඔයා practical knowledge එක grab කරගන්න ටිකට අපි දැනුම දෙනවා. ඔය ටික දන්නවනම් ගොඩ